ආයුබෝවන්. හෙමස්ත ෆාමසිස්ට් වෙත ඉතා ආදරයෙන් පිළිගන්නවා. අදත් ඉතාමත් වටිනා වීඩියෝ එකක් අරන් ආවා. ගොඩක් දෙනෙක් නොදන්නා. ඒ දැනගත යුතුම ඉතාමත් වැගත් සහ අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතුම වෛද්‍ය උපදෙසක් ගැන තමයි අද කතාව. සර්ජරි එකට පෙර ආහාර නොගන්න කියන්නේ ඇයි කියලා අද අපි සරලව බලමු. අපි ආහාර ගත්තම ඒ ආහාරය ආමාශය තුල රැඳී පවතිනවා. සර්ජරිකට පෙර ඇනස්තේෂියා ලබා දෙන විට ශරීරයේ සාමාන්‍ය ආරක්ෂක ප්‍රතික්‍රියා తాවකාලිකව අඩු වෙනවා. ඒ වෙලාවේ ආමාශයේ තියෙන ආහාර හෝ දියර ඉහළට එන්න පුළුවන්. වුණොත් ඒවා හුස්ම මාර්ග පෙනහළු වලට යන්න පුළුවන්. මේක ඊටාම අවදානම් තත්වයක්. ඒ නිසාම සර්ජරියකට පෙර ආමාශය හිස්ව තබා ගන්න කියනවා. ආමාශය හිස් නම් අවදානම ගොඩක් අඩු වෙනවා. ඒ නිසා වෛද්‍යවරයා කියන පැය ගණනට ආහාර සහ දියර වලින් වෙන්ව සිටීම අනිවාර්යයෙන්ම වැදගත්. ඔබගේ ආරක්ෂාව සඳහා සර්ජරියකට පෙර දෙන උපදෙස් නිවැරදිව පිළිපදින්න. එය ආරක්ෂිත සර්ජරියකට තා වැදගත්. ස්තුතියි.